මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ වෙල්ලවත්ත ජුම්මා දේවස්ථානයේ සහයෝගය මත එම දේවස්ථාන භූමියේ ජංගම සහජීවන වැඩසටහනක් 2025 පෙබරවාරි මස 11 වන දින පවත්වන ලදී. මෙම වැඩසටහනට නිදාපදනමේ ජංගම සහජීවන අංශය අනුග්‍රහය දැක්වූ අතර එහි මෞලවිවරුන් විසින් වැඩසටහන මෙහෙවන ලදී. මෙම වැඩසටහනට රජයේ භාෂා අධ්‍යාපන පාඨමාලාව අවසන් කළ දිවයිනේ නොයෙක් ප්‍රදේශවලට අයත් වෛද්‍යවරුන් 40 දෙනෙකු පමණ සහභාගී වූහ. මෙහිදී ඉස්ලාම් දහම හා මුස්ලිම් සමාජය පිළිබඳව ඇති වැරදි මතයන් හා සැකයන් දුරු කර ඒ පිළිබඳව මනා ලෙස පැහැදිලි කර මස්ජිදයන් තුළ සිදුවන ආගමික ක්‍රියාකාරකම් පිළිබඳවද පැහැදිලි කරන ලදී. මෑත කාලීනව සිදුවෙච්ච එක ප්‍රශ්න හින්දා ගොඩාක් ලොකු වෙනස් අදහස් මගේ හිතේ තිබුණා. එතකොට ගෑන් ළමයින්ට වද හිංසා කරන ආගමක් විදිහට තමා චරියා නීතිය සහ මුස්ලිම් ආගම ගැන මං පසු කාලීනව හිතුවේ. ඒ කියන්නේ මගේ වයසින් වැඩි වෙනකොට මං හිතුවේ ගොඩක් නපුරු නීතියක් කියන එක. මං ඇත්තටම මුස්ලිම් කියන කට්ටිය ටිකක් අර මුල් කාලේ විබිච්ච මේ හොඳ ආකල්පයට වඩා ගොඩාක් වෙනස් වුණා ඒක. මගේ අද දවසේ අත්දැකීමේ හැටියට මං හිතනවා මගේ ආයි අර පොඩි කාලේ තිබිච්ච මුස්ලිම් අය ගැන තිබිච්ච ආදරය ඒ විදිහටම ආවා කියන එක. මේක ඕගනයිස් කරපු නිදාපදනමටත් සියලුම දෙනාටත් ස්තුතිවන්ත වෙනවා. මේ මුස්ලිම් පල්ලියකට මමත් ආව පළවෙනි අවස්ථාව මේක. දැනුවත්භාවයක් තිබුණේ නැහැ හැම මුස්ලිම් පල්ලියක කොහොමද වෙන්නේ මොන විදිහටද තියෙන්නේ කියලාවත් දැනගෙන හිටියේ නැහැ. අද ආවට පස්සේ මට කාන්තාවක් වශයෙන් කොහොමද ඒගොල්ලන්ගේ කාන්තාවකට තියෙන සැලකිලි මොනවද කරන්න පුළුවන් ඉගෙන ගන්න දේවල් අධ්‍යාපනය රැකියාව වෘත්තියක් කරන්න තියෙන අයිතිය මොනවද සාම්පුරුෂයන් ඇති වුණ මිය ගියාම නැත්නම් විකසාදයෙන් පස්සේ මොන වගේ වාතාවරණයක්ද කාන්තාවකට හම්බෙන්නේ කියන දේවල් පිළිබඳව මම හොඳ දැනුවත් වීමක් ලැබුණා. ඇත්තටම මගේ තිබුණ සමහර මත සහ සමහර විශ්වාස වෙනස් වුණා. මමවත් බලාපොරොත්තු වුණේ නැති විදිහට ඊටාම සංග්‍රහය සහ මේ අධ්‍යාපන වැඩසටහන ලබා දුන්නේ. නිදා ෆවුන්ඩේෂන් එකට ඒ ඊටාම කෙටි කාලයක් තුළ ලබා දුන්න ඒ සංග්‍රහයන් සහ ඒවට ඊටාම ස්තුතිවන්ත වෙනවා. බහුජාතික බහුආගමික රටක් විදිහට ශ්‍රී ලංකාවේ ජීවත් වෙන පුද්ගලයන් විදිහට මෙතෙක් කල් අපිට අප අතර තිබුණු යම් අවබෝධයක් තිබුණා නම් ඒ අවබෝධය නැති කර ගැනීම සඳහා අද හොඳ අවස්ථාවක් ලැබුණා කියලා මම විශ්වාස කරනවා. ඒවා ඇතිවන්නේ ඇයි කියන එක සහ ඒ අවබෝධය නැති කරගන්නේ කොහොමද කියන එකත් ඇත්තටම අපේ අවබෝධයට හේතුව මොකක්ද කියන එක සම්බන්ධ වෙනොත් අද අපිට අවබෝධයක් ලැබුණා. සියලුම පූජකවරුන් ඉස්ලාම් ආගම ගැන තිබිච්ච සමාජ පොදු මතය පිළිබඳව වුණ අපිට පහදලා දීලා ඒව තිබ්බ වැරදි මත දුරු වෙන්න ඒගොල්ලන් අපිට පැහැදිලි කරා. ඒක ගැන ඇත්තටම සතුටුයි. අපිට ඒ ගැන තිබිච්ච ප්‍රශ්න අහන්න අවස්ථාව දුන්නා. කෙලින් කතා කරා. ඒ ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඔබගේ ප්‍රදේශයේ මෙවැනි වැඩසටහන් පැවැත්වීමට නම් ඔබ නිදාපදනම අමතන්න.